සුබ දවසක් අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට මෙන්න මේ සිලිකන් බාත් බ්‍රෂ් එක ගෙනාවා. මේක ඇවිල්ලා අපිට අපේ ඔළුව පිරිසිදු කරන්න නාන වෙලාවට යූස් කරන්න පුළුවන් බ්‍රෂ් එකක්. මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන එකෙන් අපිට ඔළුව හොඳට පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි නියපොතු වගේ දේවල් වලින් අපේ ඔළුව මදින්න ගියොත් පිරිසිදු කරන්න ගියොත් ස්කැල්ප් එක ඩැමේජ් වෙනවා. ඉතින් මේ වගේ සිලිකන් බ්‍රෂ් එකක් ඔයා යූස් කරන එකෙන් ඔයාට හරිම පහසුවෙන් ඔයාගේ ඔළුව පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක 2-in-1 බ්‍රෂ් එකක්. හේතුව නම් මෙන්න මේ කොටස ලොකු අයටත් මෙන්න මේ කොටස පොඩි අයටත් යූස් කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ බ්‍රෂ් එක හදලා තියෙන්නේ. මේක සිලිකන් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඔයාට මේක යූස් කරන වෙලාවට මෙන්න මෙතන මේ කොටසක් තියෙනවා. ඒ මෙන්න මෙතන ඒක එහෙම රඳවගෙන මේක දාලා ඔයාගේ අතට දාලා ඔයාගේ පොඩි එක්කෙනාගේ වෙන්න පුළුවන්, ඔයාගේ වෙන්න පුළුවන්. ඔයාට ඒක යූස් කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ බ්‍රෂ් එක හැදිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ දැන් මේක තියෙනවා. ඔයාට ඔයාගේ ෂවර් එක ළඟින් මෙතන හුක් එකක් දාලා ඔයාට මේක හුක් කරලා තියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට හැන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ මෙන්න මේ බ්‍රෂ් එක ඔයාට මෙන්න මේ 2-in-1 බ්‍රෂ් එක රුපියල් 590ක මිලකට මිලදී ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඒ වගේම අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට මෙන්න මේ 2-in-1 හුක් එක ගෙනාවා. මේකත් ලස්සන හුක් එකක්, රිච් ලුක් එකක් තියෙන හුක් එකක්. මෙතන ඇවිල්ලා මොප් හෝල්ඩ් එකක් තියෙනවා. ඔයාට ඔයාගේ මොප් එක, ඔයාගේ වයිප් එක, ඔයාගේ බ්‍රූම් එක ඔයාට මෙතනින් හෝල්ඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ බාත්රූම් එක පිරිසිදු කරන්න යූස් කරන පීස් එකක් වෙන්න පුළුවන්, මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක් වෙන්න පුළුවන්. ඔයා කොමඩ් එකේ පෑඩ් එක නිතර පිරිසිදු පිහිදලා ඉඳ ගන්න පුළුවන් විදිහට ඔයා යූස් කරන ඔයාගේ ක්ලොත් එකක් වෙන්න පුළුවන්. මේ ඕන එකක් ඔයාට මෙතන ලස්සනට හැන් කරලා තියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හුක් එකත් ඔයාලට රඳවන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහේ ට්‍රාන්ස්පරන්ට් ඩබල් ටේප් එකක් හම්බෙනවා. ඉතින් එක සයිඩ් එකක් අයින් කරලා ස්ටිකර් එක අයින් කරලා මෙන්න මේකට අලවලා අනිත් සයිඩ් එකේ ස්ටිකර් එක අයින් කරලා ඔයාට ඕන කරන තැනට මේක රඳව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ මෙන්න මේ සිල්වර් කලර් එක වගේම ගෝල්ඩ් කලර් එකත් අවైలබල් තියෙනවා. ඉතින් ඔයාගේ ගෝල්ඩ් කලර් වලට කැමති නම් ගෝල්ඩ් කලර් එක ගන්න පුළුවන්. සිල්වර් වලට කැමති නම් සිල්වර් ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කොටස වයිට්, මෙන්න මේ ටික සිල්වර් වලින් හැදිලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ කොටස ට්‍රාන්ස්පරන්ට් වීදුරු නෙමෙයි, මේක ප්ලාස්ටික් වීදුරු වගේ ලුක් එකක් එන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ මේ එකක් ඔයාට රුපියල් 500කට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට කලින් උත් මේක තිබුණා. මෙන්න මේ ස්ටෝරේජ් බොක්ස් එක ගෙනාවා. මේක ඔයාට shopping ස්ටෝරේජ් බොක්ස් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මේකේ ඔයාට මේ බොක්ස් එකත් මෙන්න මේ විදිහට පියනක් ඇවිල්ලා තියෙනවා. මේක ප්ලාස්ටික් වලින් තමයි හැදිලා තියෙන්නේ. ක්වොලිටි ප්ලාස්ටික් වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ විදිහට එබෙනවා. ඉතින් මේ විදිහේ පියනක් තියෙනවා. ඔයාට මෙතනින් ඔයාගේ shopping bags ඒ වගේ දේවල් මේක ඇතුළට නමලා දාලා ඔයාට උවමනා කරන වෙලාවට මෙතනින් එළියට අරගන්න පුළුවන්. ඔයාට pantry cupboard එකේ work top එක ළඟ බිත්තියේ pantry cupboard එකේ ඇතුල් පැත්තේ දොරක ඇතුල් පැත්තෙන් ඔයාට මේක ෆිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහේ ඕනෑම දෙයකට රැඳිලා හිටින විදිහේ හුක් එකක් ඔයාට හම්බෙනවා. මේ හුක් එක මෙන්න මෙතනට මෙන්න මෙතනට රඳවලා ඔයාට මෙතන ස්ටිකර් එක අයින් කරලා ඔයාට ඕන තැනක මේක ෆිට කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට බාත්රූම් එකක ඔයාට එල්ලලා මේක ඔයාට ඔයාගේ පෑඩ්ස් ඒ වගේ දේවල් උනත් මේකේ ලස්සනට
අසුරලා ඔයාට තියලා උවමනා කරන වෙලාවට ගන්න පුළුවන් ලොකුවට එළියට පේන්නේ නැහැ පැකට්ස් වල තියෙනවට වඩා. ඒ වගේම ඔයාට ඔයාගේ අන්ඩර්වෙයර්ස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් උනත් නමලා ඔයාට arrange කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕනම දෙයක් ඔයාට ලස්සනට ගේ පිළිවෙලට තියාගන්න ඕනම විදිහකට ඔයාට මේක use කරන්න පුළුවන්. මේක සාමාන්‍ය shopping storage box එකක් කියලා තමයි මේක එන්නේ. ඉතින් ඔයාට ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ රුපියල් 900ක මිලකට මෙන්න මේ ස්ටෝරේජ් බොක්ස් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට මෙන්න මේ ඉන්ෆිනිටි ෆුඩ් ප්‍රොසෙස් එකක් ගෙනාවා. ඒක ගැන කියන්න කලින් නම්බර එක මතක් කරන්නම්. 07 43 47 47 45 නම්බර එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාට මේ බඩු මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කැටලොග් එක බලන්න මම link එක share කරනවා. ඔයා මට message එකක් දැම්මහම එතකොට ඔයාට කැටලොග් එකට ගිහිල්ලා හැම බඩුවක්ම මිල ගණන් සහිතව දිග පළල මේ සියලු විස්තර සහිතව ෆොටෝස් වලින් අපි අප්ඩේට් කරලා තියෙනවා. ඔයාට ඉතින් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඒ විදිහට මගේ නම්බර එක සේව් කරගත්තොත් ඔයාට මේක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ ඉන්ෆිනිටි කියන බ්‍රෑන්ඩ් එකෙන් මෙන්න මේ ෆුඩ් ප්‍රොසෙස් එක ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා 2 ලීටර් කැපැසිටි එක තියෙන ෆුඩ් ප්‍රොසෙස් එක. ඔයාට ඔයාගේ කිචන් එකේ දේවල් කපා ගන්න කරන්න use කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ මැෂින් එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ බාස්කට් එකක්. මේක තරමක් ලොකු බාස්කට් එකක්. ඔයාට මැල්ලුමක් කපා ගන්න, ඔයාගේ මස් වගේ දේවල් අඹර ගන්න, ඒ වගේම ලූණු ඒ වගේ දේවල් chop කරගන්න, ඔයාට ගෝවා ඒ වගේ දේවල් කපා ගන්න කරන්න මෙන්න මේ ෆුඩ් ප්‍රොසෙස් එක use කරන්න පුළුවන්. මේක ප්ලාස්ටික් වුණාට මේක රබර් වගේ ප්ලාස්ටික් වලින් හදපු quality ප්ලාස්ටික් එකකින් හදලා තියෙන්නේ. මේ කොටසත් ඒ විදිහට එනවා. මෙන්න මේ විදිහේ බ්ලේඩ්ස් 4කින් එන මෙන්න මේ විදිහේ කොටසක් මේක අස්සට එනවා. ඉතින් මෙන්න මේ විදිහට මේවා කවර් කරලා තමයි තියෙන්නේ. ඔයා මේවා අයින් කරලා යූස් කරන වෙලාවට යූස් කරන්න. ඒ වගේම ඔයා මොන හරි කපලා ඒක ගද්දිත් මේ කොටස ඉවත් කරලා ඒ විදිහට පරිස්සමින් මේක පාවිච්චි කරන්න. හොදද්දිත් පරිස්සමින් හොදන්න ඕනි. මේක මොකද හරිම තියුණු විදිහට කැපෙනවා මෙන්න මේ බ්ලේඩ්ස්. ඉතින් පරිස්සමට ඔයා ඒ දේවල් කරගන්න ඕනි. මේක මෙන්න මේ කොටස මෙන්න මෙහෙම මැදින් තියලා ඔයාට මෙන්න මේ කොටසින් මෙහෙම මේක වහලා ඊට පස්සේ ඔයාට මෙන්න මේ කොටස තියෙනවා. මේක මැද්දෙන් මේ විදිහට තියන්න තමයි තියෙන්නේ සෙට් වෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ උඩින් ප්‍රෙස් කරද්දී ඔයාට අවශ්‍ය කරන විදිහට ඔයාගේ අවශ්‍ය කරන දේ කපා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුකුණු වෙන්න වගේ කලවම් මැල්ලුමක් ගොටුකොළ මේ වගේ දේවල් ඔයාට කපද්දි මේක යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වගේ 3 pin plug එකක් තමයි මේකට එන්නේ. මේක ඉතින් ඔයාට ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 2900ක මිලකට ඔයාට මේක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ කලිනුත් මෙන්න මේ කාලේට හරියම උවමනා වෙන මෙන්න මේ අයිස් පළම් හදන මෝල්ඩ් එක තිබුණා. ආයෙත් රීස්ටොක් කරා. ස්ටොක් ඉවර වෙලා තිබිලා. ඉතින් මේ කාලේ ගොඩාක් රස් වෙන නිසා මේකත් පෙන්වන්න ඕන කියලා හිතුවා. මෙන්න මේ විදිහට මේකේ මිනි අයිස් පළම් 8ක් ඔයාට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ කොටස් ටික ඔයා එළියට අරගෙන ඔයාට අවශ්‍ය කරන මික්ස් එක මේකට ෆිල් කරන්න ඕනේ. ෆිල් කරලා ඔයා ඔහොමම මේක ෆ්‍රීසරෙන් තිබ්බහම මේක ෆ්‍රීස් වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ඒ ස්පේස් එකට උණු වතුර ටිකක් දැම්මහම මෙන්න මේ අයිස් පළම් හරිම පහසුවෙන් ඔයාට ගලව ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාට අයිස් පළම් හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කොටසත් මේ විදිහට වෙන් කරන්න පුළුවන්. මේකට ඒ දාන වතුර හාලලා ඔයාට ඒක පිරිසුදු කරන වෙලාවට පිරිසුදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ අයිස් පළම් මෝල්ඩ් එක ඔයාට ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 690ක මිලක් තමයි ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ වෙන්නේ. ඒ වගේම ලංකාවේ අපි ඕනම තැනකට බඩු ඩිලිවරි කරනවා. කිලෝ එකකට රුපියල් 400ක මිලක් තමයි යන්නේ අපේ ඩිලිවරි කොස්ට් එක. මේ වගේ බඩු 3-4ක් ඔයාට එකතු කරලා ඔයාගේ පැක් එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම කෑෂ් ඩිපොසිට් කරනවා නම් පොඩි බඩුවක් වගේ ගන්න ඕන නම් ග්‍රෑම් 500ක පැක් එකක් වගේ නම් ඔයා ගන්න රුපියල් 250ක් තමයි ස්පීඩ් පෝස්ට් එකෙන්
ඔයාට මේ බඩු ගෙන්න ගන්නව නම් යන්නේ. ඒකට කෑෂ් ඩිපොසිට් කරන්න ඕන. කෑෂ් ඔන් ඩෙලිවරි බඩු ගන්නව නම් කිලෝ එකකට රුපියල් 400ක මිලක් තමයි වෙන්නේ. එකතු වෙන අනිත් හැම කිලෝ එකකටම රුපියල් 100ක් තමයි එකතු වෙන්නේ. ඉතින් ඔයාට මේ විදිහට අක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔයාට බඩු මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ salt and pepper රඳවනය මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහේ සෙට් එකක් තමයි එන්නේ. මෙන්න මේ විදිහේ හෝල්ඩර් එකක් එනවා. මේ හෝල්ඩර් එකයි මෙන්න මේ විදිහේ බෝතල් දෙකකුයි තමයි ඔයාලට මෙන්න මේ සෙට් එකට හම්බෙන්නේ. මේක මෙටල් වලින් තමයි කරලා තියෙන්නේ. මේක ස්ප්‍රේ කරලා තියෙනවා සිල්වර් කලර්. ඒ වගේම මෙන්න මේ බෝතල් දෙක හම්බෙනවා. මෙන්න මේ බෝතල් දෙක මේ වටේට ඇලුමිනියම් වලින් පොඩි පටියක් ගිහිලා ඒක කවර් වෙලා තියෙනවා. මූඩියත් ඇලුමිනියම් වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මේ අස්සේ කොටස වීදුරු වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඒක පේන්නේ. මෙන්න මේ මූඩිය වැහැවුවට පස්සේ ඔයාට මෙන්න මේ උඩ කොටස ඔයාට මෙන්න මේ විදිහට කරකවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ කරකවලා මෙන්න මේ විදිහට මෙතන ලොකු හිල් 3ක් තියෙනවා. ලොකු ප්‍රමාණයක් දාගන්න ඕන නම් මෙතන ඊට පස්සේ ඊට වඩා ටිකක් කුඩා හිල් 3ක් තියෙනවා. ඊට පස්සේ නැවතත් මෙහෙට කැරකෙවුවාම මේ විදිහේ හිල් 5ක් පොඩියට තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ එකකට සැල්ට් දාන්න පුළුවන්. එකකට පෙපර් දාලා ඔයාගේ ඩයිනින් ටේබල් එකෙන් ලස්සනට ඕගනයිස් කරලා තියන්න පුළුවන් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔයාට මේක රුපියල් 1100ක මිලකට මිලදී ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඒ වගේම ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට මෙන්න මේ මිනි ඩස්බින් එකක් ගෙනාවා. මේක ඔයාට කිචන් එකේ ඔයාට වර්ක් টොප් එක උඩින් තියාගන්න පුළුවන් විදිහට මෙන්න මේ ඩස්බින් එක ඇවිල්ලා තියෙන හින්දා මම මේක ස්ටොක් කරා. මොකද අපි පොඩි කෑම භාජනයක් කොහොමත් වර්ක් টොප් එක සින්ක් එක ළඟින් තියන් ඉන්නවනේ. ඉතින් මේක ඇරිච්ච එකක් තියන් ඉද්දි එතනට මැස්සෝ චුටි සත්තු ඒ වගේ එනවා. ඉතින් ඒක හරිම අප්‍රසන්නයි, හරි කැතයි. ඉතින් ඔයාට මේ විදිහේ තියෙන ඩස්බින් එකක් ඔයාට චූටි ඩස්බින් එකක් ඔයාට ඔයාගේ වර්ක් টොප් එක ළඟින් තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාට එතකොට ඔයාගේ වැඩ කටයුතු ඉවර වුණාම හලලා පිරිසිදු කරලා මෙන්න මේ විදිහට අරින්න පුළුවන්. පිරිසිදු කරලා ඔයාට නැවත ඒක තියන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක අඟල් 8ක් වගේ උස ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කැමති නම් මෙන්න මේ විදිහේ ස්ටිකර් එකක් එනවා. ඔයාට මේ ස්ටිකර් එක අලවලා ඔයාට ලස්සනට ඒක ඩිසයින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ඇෂ් කලර් එක වගේම මෙන්න මේ පින්ක් කලර් එකත් ආක්ෂ ඔන්ලයින් එකේ අවైలබල් තියෙනවා. ඔයාට මේ කලර් දෙකෙන් ඕන එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඒ වගේම මෙන්න මේක ඔයාට ඔයාගේ පොඩි කෙනාගේ ටේබල් එකට යූස් කරන්න පුළුවන්. ඔයාගේ ඩ්‍රෙසින් ටේබල් එකක් ළඟ වුණත් ලස්සනට තියාගන්න පුළුවන්. ඔයාගේ මූණ පිහිදෙන පොඩි දේවල් ඔයාගේ මේකප් වලට යූස් කරන දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ ටෝන් එක ගන්න පුළුන් කැලි වගේ දේවල් විසික් කරන්න මේ වගේ ඔයාට අවශ්‍ය කරන ඕනෑම තැනකින් මේ ඩස්බින් එක පොඩි එක්කෙනාගේ මේ සූඩින් පැන්සල් ටූල් ඒ වගේ දේවල් දාන්න උනත් යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකේ රුපියල් 850ක මිලකට ඔයාට මෙන්න මේ මිනි ඩස්බින් එක දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකට මෙන්න මේ අපේ ඇඳුම් වල ගොඩක් ඇඟ හැඩට නැති චුට්ටක් බඩේ එහෙම දාලා තියෙන අපේ කාන්තාවන්ට තමයි මේක හරියන්නේ. ඉතින් මේ වගේ එකක් අපි ඇඳුමක යටින් ඇඳහම චුට්ටක් අපේ චුට්ටක් වැඩියෙන් තියෙන බඩ චුට්ටක් අඩු කරලා අපි ඉනවට තියෙන ටයර්ස් එහෙම ෂේප් කරලා පෙන්නන හැකියාව තියෙන ෂෝට් එකක් තමයි මේක. මේක ඇවිල්ලා අපේ බඩ පටන් ගන්න තැන ඉඳන් කලව මැද හරියට වෙනකම්ම මේක තියෙන වෙන්දහම මේක හොඳින් ඇදෙනවා. මේකේ සයිසස් තියෙනවා. මම සයිස් chart එක WhatsApp එකේ කැටලොග් එකේ අප්ඩේට් කරන්න. ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔයාට මේ ෂෝට් එක ස්ලිම් ෆිට් ෂෝට් එක ඔයාට දැන් රුපියල් 1100ක මිලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ස්කින් කලර් එකටම ඇවිත් තියෙන කලර් එක තමයි තියෙන්නේ. ඔයාට මේකත් දැන් ආක්ෂ ඔන්ලයින් ස්ටෝර් එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. සතියට වීඩියෝ දෙකක් අනිවාර්යෙන් අපි ගේනවා. අලුත් බඩු හැම වීඩියෝ එකකින්ම ඔයාලට අලුත් බඩු බලා ගැනීමේ හැකියාවක් තියෙනවා.
තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. දැනට නවතිනවා.